බොහෝ කාලකට පෙර ලෝකයේ නපුරු දෙයින් හා අයහපතින් පෙරලා තිබුණා. මිනිසුන් දෙවියන් වහන්සේ ගැන හෝ හරිදේ කිරීම ගැන කිසි තැකීමක් කළේ නැහැ. දෙවියන් වහන්සේ පොළව දෙස බලා උන්වහන්සේ මැවූ සියල්ල මිනිසාගේ දුෂ්ටකමෙන් විනාශ වෙමින් තිබූ නිසා කනගාටු වුණා. නමුත් පොළවේ සිටි දේ කළා. අවසානයේදී නැව සාදා අවසන් කළා. නියමිත කාලය ආවම දෙවියන් වහන්සේ නොවට උපදෙස් ලබා දුන්නු විදියට සියලු සතුන්ගෙන් ගැහැණු සතුන් හා පිරිමි සතුන් වශයෙන්ද නෝවා සහ ඔහුගේ පවුලේ සියලු දෙනාද නැවට ඇතුළු වුණා. ටිකෙන් ටික වැසිය දැහැලෙන්නට පටන් ගත්තා. දවසක් දෙකක් නෙවෙයි. දවස් 40ක් සහ රාත්‍රී 40ක් මේ විදිහට මහවැසි පොළවට ඇදහැළුණා. පොළවේ ජලය වැඩි වෙලා විශාල ජල කැල්මක් හටගත්තා. ගස් කඳු හැමදේම ජලයෙන් යට වුණා. නැවට ඇතුල් වූ නෝවා ඔහුගේ පවුල සහ සතුන් හැරෙන්නට පොළවේ ජීවත් වූ සෑම කෙනෙක්ම විනාශ වී ගියා. නමුත් නැව ජලය මත පාවී ගිය අතර දෙවියන් වහන්සේ නැව ආරක්ෂා කළා. දින ගණනකට පසු දෙවියන් වහන්සේ නෝවා සහ ඔහු සමග සිටි සියලු ජීවීන් සිහිපත් කළා. වර්ෂාව නතර වුණා. ජලය සෙමින් බැස යාමට පටන් ගත්තා. අවසානයේ නැව අරරත් කඳු මුදුනේ නතර වුණා. නෝවා ඉවසිලිවන්තව බලා සිටියා. ඔහු මුලින්ම කපුටෙකු නැවෙන් පිටතට යවුවා. කපුටා වසන්නට තැනක් නැතිව ආපසු ආවා. පසුව පරවියෙකු යවුවා. පරවියාටද ගොඩ බෑමට තැනක් නොමැතිව ආපසු පැමිණියා. නැවත වරක් නෝවා පරවියාව යවුවා. පරවියා හොටින් නැවුම් ඔලිව් කොළ අතු කැබැල්ලක් සමග ආපසු පැමිණියා. ඒක ජීවිය නැවත පැමිණෙන බවට ලකුණක්. අවසානයේ දෙවියන් වහන්සේ නෝවාට නැවෙන් එළියට එන ලෙස කිව්වා. නෝවා ඔහුගේ පවුලේ අය සහ සියලු සතුන් වියලබිමට පා තැබුවා. පොළව පිරිසිදු වී නැවුම් වී තිබුණා. නෝවා පූජාසනයක් ගොඩනගා දෙවි සමිදානන් වහන්සේට නමස්කාර කළා. දෙවියන් වහන්සේ සතුටු වී පොරොන්දුවක් ලබා දුන්නා. දෙවියන් වහන්සේ නෝවාට සහ ඔහුගේ පුත්‍රයන්ට ආශිර්වාද කරමින් පළදරන්න වැඩි වී පොළව පුරවන්න යයි කීවා. නැවත කිසි දිනක ජල ගැල්මකින් පොළවේ සියලු ජීවීන් විනාශ නොකරන බව දෙවියන් වහන්සේ පොරොන්දුවක් ලබා දුන්නා. මෙම පොරොන්දුවේ ලකුණක් ලෙස දෙවියන් වහන්සේ අහසේ අලංකාර දේදුන්නක් තැබුවා. නෝවා වගේම අපි සෑම විටම දෙවියන් වහන්සේට කීකරු විය යුතු අතර උන්වහන්සේගේ ආදරය ගැන අන් අය සමග බෙදා ගන්න අවශ්‍යයි. ඔව්, සමහර අය ඒ පණිවිඩය නොසලකා ඉන්න පුළුවන්. ඒත් විශ්වාස කරන සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ සමග සදාකාල ජීවනය ලබා ගන්න හැකි වෙනවා. දෙවියන් වහන්සේ නෝවාගේ පවුල මහා ජලගැල්මෙන් බේරගත්ත වගේම උන්වහන්සේ තම දරුවන් බේරා ගැනීමට විශ්වාසවන්තව සිටිනවා. උන්වහන්සේ
උන්වහන්සේ අපිට දක්වන ආදරය ගැන අපි ස්තුතිවන්ත වෙමු.